දේ සියල්ල නවත්තන්න. සියලු පව් නොකළ යුතුය. කවදා ඉඳන්? 2026 ඉඳන්. කුසලස්ස උපසම්පදා, කුසල් විතරක් වැඩි දියුණු කළ යුතුය. මොක නැතත් මේ දෙකවත් හෙට ඉඳන් පිළිපදින්න. වෛරකාරකම නවත්තන්න පුළුවන්. හිතවල තියෙන තරහව නවත්තන්න පුළුවන්. එකම ආත්ම භාවය පින්නදුනි මනුෂ්‍ය ආත්ම භාවය. එනිසා අද මම හොඳටම දන්නවා මේ හැම කෙනෙක්ගේම හිතවල පොඩි කාලේ ඉඳන් ඉන්න වෛරක්කාරයෙක් ඉන්නවා. හැම කෙනෙක් ගාවම ඔය කියනවනේ දහම්දුරුනේ කාට කෙරුවත් අරුන්ට කරන්නේ නැහැ කියලා. ඔය කියනවනේ කාට දුන්නත් අරුන්ට දෙන්නේ නැහැ, උන්ට දුන්නට වැඩක් නැහැ කියලා. වෛරකාරකම නැති කරන්න නම් අර ඉන්න තරහකාරයත් එක්ක